මේ තියෙන්නේ ස්මාර්ට් රිලේ කන්ට්‍රෝල් එක. මේක ගොඩක්ම ගැලපෙන්නේ කැරගෙන කූඩු වලට, තොරන් වලට, නැත්තම් නෙළුම් මල් හතක් වගේ හදන්න ඉන්නවනම් ඒවට, එහෙම නැත්තම් බල්බ් බැල් වලට ඕන එකට පාවිච්චි කරන්න පුළුවන්. මේක වැඩ කරන්නේ 5 වෝල්ට් වලින්. මේකට රිලේස් 16ක් කනෙක්ට් කරන්න පුළුවන්. මේක හරියටම හදලා තියෙන්නේ මේ වගේ 8 channel රිලේ මොඩියුල් දෙකකට. එහෙම නැත්නම් සිංගල් channel රිලේ මොඩියුල් එකක් වුණත් 4 channel වුණත් වැඩ කරන්න පුළුවන්. මේකේ මේ තියෙන කනෙක්ටරේට තමයි රිලේ මොඩියුල්ස් කනෙක්ට් වෙන්නේ. ඒ වගේම මෙතන තියෙනවා type C port එක. එතන තියෙනවා power input කරන තැන. 5 volt 2 ampere වගේ power එකක් මේකට දෙන්න ඕන. මේක ප්‍රෝග්‍රෑම් කරන්න තියෙන්නේත් හරිම ලේසි විදිහකට. හිතන්න Arduino වගේ එකකින් ප්‍රෝග්‍රෑම් කරනවා නම් වයර් හැමතැනම පැටලෙනවා. ඊට පස්සේ Arduino ගැන දැනගෙන ඉන්න ඕන. මේකේ එහෙම නැහැ. හරිම ලේසි විදිහට ෆ්ලෑෂර් කොට එකක් ප්‍රෝග්‍රෑම් කරන විදිහ තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට ඒක හයි කරගන්න තියෙන්නේ. අපි මේක ප්‍රෝග්‍රෑම් කරන විදිහ බැලුවොත් මෙන්න මේ USB port එක කනෙක්ට් කරගන්න ඕනේ අපේ ලැප් එකට හරි කම්පියුටර් එකට හරි. පවර් දෙන්න පාවිච්චි කරන්නත් පුළුවන් මේ port එකම. එහෙම නැත්නම් එක්ස්ටර්නල් පවර් එකක් දෙන්න ඕන. මෙහෙම USB කනෙක්ට් කරගෙන මේකේ පිටිපස්සේ ගහලා තියෙනවා QR code එකක්. අනේ link එකෙන් ගියාම අපිට මේකේ ප්‍රෝග්‍රෑම් එක කරන්න පුළුවන්. මේ තියෙන්නේ රිලේ 16. එක කොටුවකින් පෙන්වන්නේ එක රිලේ එකක්. අපිට පුළුවන් මෙන්න මේ විදිහට ඔන් වෙන්න ඕන රිලේ එක හදන්න. හිතන්න පළවෙනි ස්ටෙප් එකේදී අපිට පළවෙනි රිලේ එක ඔන් වෙන්න ඕන. ඊට පස්සේ 1 second ඉන්න ඕන. දෙවෙනි ස්ටෙප් එකේදී පළවෙනි රිලේ එක ඔන් එකේ තියෙද්දිම තුන්වෙනි රිලේ එකත් ඔන් වෙන්න ඕන. ඊට පස්සේ 2 second ඉන්න ඕන. තුන්වෙනි ස්ටෙප් එකේදී පළවෙනි රිලේ එක ඔෆ් වෙලා දෙවෙනි රිලේ එකත් ඔෆ් වෙලා පස්වෙනි රිලේ එක ඔන් වෙන්න ඕන. ඊට පස්සේ තප්පරයක් තියලා ඊළඟ ස්ටෙප් එකේදී ඔක්කොම රිලේස් ටික ඔෆ් වෙන්න ඕන. ඒ ස්ටේට් එකේ තප්පරයක් තියලා ඊළඟ ස්ටේට් එකේදී එකක් කර එකක් පත් වෙන්න ඕන. ඊළඟ ස්ටෙප් එකේදී තප්පර භාගයක ඩිලේ එකක් තියලා ඒක මාරු වෙන්න ඕන. මේ විදිහට ඕන තරම් රටා දාන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන export button එක ක්ලික් කරලා අපිට මේ ෆයිල් එක සේව් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ simulate button එකට ගිහිල්ලා අපි export කරගත්ත ෆයිල් එක මේකට අප්ලෝඩ් කරලා අපි රටාව හරියට වැඩ කරනවද කියලා බලන්න පුළුවන්. හරියට වැඩ කරනවා නම් අපව ප්‍රෝග්‍රෑම් එකකට ඇවිල්ලා මෙන්න මෙතනින් connect කියන බටන් එක ක්ලික් කරලා මේ පෙන්නන USB port එක connect කරලා මෙතන upload කියන බටන් එක ක්ලික් කරන්න.